තම නිවසේ මුළුතැන්ගේ තුළදීම අවුරුදු 3මාරක් වයසති සිය දරුවාගේ ගෙල කපා ඝාතනය කර තමන්ද ගෙල වැළලාගෙන දිවි හානි කරගත් බවක් පිළිබඳ වාර්තා වුණේ අම්බලන්ගොඩ කහටපිටිය ප්‍රදේශයෙන්. වයස අවුරුදු 25ක් වන එම මව සිය නිවසේ තම මව්පියන් හා දරුවා සමග ජීවත් වී අතර ඇගේ සැමියා මීට වසරකට පමණ ඉහත ඇය සහ දරුවා අතහැර නිවසෙන් පිටව ගොස් ඇතැයි සඳහන්. අද දවසෙන් පත්තර පිට්ටුවේ කළු අකුරින් ලියුණු කතාවක් හදවත පාරන කඳුලි මේක නිකම් සිද්ධියක් නෙවෙයි ලේක සමාජයට ප්‍රශ්නයක් උත්තර නැති ප්‍රශ්නයක් හිතට වදින මාරකය ගමක කෙලවරක පුංචි ගෙදරක නිහඬ පාළු අවුරුදු 24ක මවක් තුන් හැවිරිදි පුටුගේ සෙවණැල්ල තාත්තා නැති ලෝකෙක ආදරේ විතරක් ඉතිරි ඒතේ ආදරේටත් බර වැඩි ජීවිතේ අතිරික්තයි පවුලේ සෙවනේ හිටිය තැස්වල තිබුණේ තනිකම සැමිය ගියා වගකීම අන්තක කරලා ඒකේ නියම නීතිය තනියම දරුවෙක් හදන එක ලේසි නෑ සමාජේ කියන කතාව ඒත් ඒක ඇහුනේ නෑ ඇගේ හිතේ තිබුණ වේදනාව රැට නිදි නැතුව හිතුව ඇති දහසක් දේ හෙට දවසට මොකද කරන්නේ කවුද අපිට සෙවන දෙන්නේ දරුවට කිරි ටිකක් නැති අසරණකම ඒකයි ඒ මොවගේ හිතේ තීරණය ගත්තේ ඒකයි අවසානේ කෑ ගහලා අහපන් මේක තොටිලි ගීතයක් නෙවෙයි මරණ ගීතයක් අවුරුදු තුර මහන ජීවිතේ දෙප්පෙත් නෑ ඒකයි සත්‍යයක් පිහිය කරන් තමන්ගමලේ ඒකයි උනේ අන්තිමට කවුද මේකට වගේ කියන්නේ උත්තර දෙන්න සමාජයට කෑ ගහලා අහපන් මේක තොටිලි ගීතයක් නෙවෙයි මරණ ගීතයක් උඹ කොහෙද හිටියේ උඹ වගකීම කොහෙද දොරුවිම වවයිනාලා ගියා උන්ට ලිද්දි මතත පිරිමිකම කියන්නේ ලේසි වැඩක් නෙවෙයි වගකීමක් දරුවගේ ලේ බින්දුවපක උඹක තෙන්නී දඬුවමක් සමාජයේ උඹලා කටවල් වහගෙන හිටියා යන්නේ පවුන් කියලා කිවා ඒ උඬව කලෙන් දැදෑරයි මොනව කරන්නද ඒක එයාලගේ ප්‍රශ්නයක් උඹේ උත්තරේ තදේ ප්‍රශ්න මරටම කම්ප කළා ඒකයි සත්‍යය නීතිය උඹලා පරීක්ෂණ කරනව හොඳයි ඒත් මේක අපරාධයක් විතරක් නෙවෙයි හදවතේ තුවාලයක් මවක් තමන්ගේ දරුවා මරනවා ඒක පිස්සුවක් ඒත් පිස්සුව හැදුවේ කවුද උත්තර දෙන්න මේක ප්‍රශ්න ඒ ගහලා අහපන් මේක තොටිලි ගීතයක් නෙවෙයි මරණ ගීතයක් අවුරුදු 3මාරක් ජීවිතේ කෙත් නෑ ඒකයි සත්‍යයක් පිහිය අරන් තමන්ගමලේ ඒකයි උනේ අන්තිමට කවුද මේකට වගේ කියන්නේ උත්තර දෙන්න සමාජයට ඒ ගහලා අහපන් මේක තොටිලි ගීතයක් නෙවෙයි මරණ ගීතයක් අන්තිම වතාවට පුතා ඇඬුවද අම්මා කිව්වද සමා වෙන්න ඒ පොඩි ඇස් දෙකේ තිබුණේ බියද නැත්නම් අහිංසකකමද අම්මේ උඹට කොහොමද පුළුවන් උනේ ඒකයි ප්‍රශ්නේ උඹේ හිතේ තිබුණ වේදනාව ඒකයි මේ හැම දෙක වඩේතුවා රිකෝ පිසි හැතර සීදකේ පටන් ගත්තා විතරයි හේත් විකුර කළා තමන්ගේ මාදි මේකයි ඡේද වාජපේනේට පවුල් ප්‍රශ්නයක් නෙමෙයි මේක රටේ ප්‍රශ්නයක් අප්‍රියම්ම මනරට කාරයෝනේ නගග මරණයකන් Amuri bihakana kala Nele palama Menda tawa katanga deka yonda Menda tama